උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලැබුණට පස්සේ ඔයාලා අපේක්ෂා කරපු ප්‍රතිඵල ලැබිලා නැත්නම් රීකරෙක්ෂන් වලට අවස්ථාව තියෙනවා. ඉතින් ඒකට දැන් ඇප්ලිකේෂන් කැඳවලා තියෙන්නේ. ඔයාලට දැන් තනියෙන් ඇප්ලයි කරන්න පුළුවන්. තනිතනිව ඇප්ලයි කරන්න පුළුවන්. පාසලෙන් නෙවෙයි ඇප්ලයි කරන්න ඕනේ. ඔයාලා තනිතනිව ඇප්ලයි කරන්න ඕනේ. මේක ඔන්ලයින් ඇප්ලයි කරන්න පුළුවන්. අපි බලමු මේ වීඩියෝ එකෙන් කොහොමද PFMP වල රීකරෙක්ෂන් වලට ඇප්ලයි කරන්න කියලා. ඒ වගේම රීකරෙක්ෂන් සිද්ධ වෙන්නේ කොහොමද කියලාත් අපි පොඩිවට ඔයාලට පැහැදිලි කරන්නම්. මෙතනදී වෙන්නේ අවසන් ලකුණු එකතු කිරීමක් විතරක් නෙවෙයි. ඔයාලගේ පේපර්ස් සම්පූර්ණයෙන්ම මුලින් ඉඳන් පරීක්ෂකයෝ දෙන්න බගින් චෙක් කිරීමක් සිද්ධ කරනවා. එතනදී සමහර පිටුවල ලකුණු මුල් පිටුවට ගෙනදී සිදුවලා තියෙන වැරදීම්, ඒ වගේම සමහර පිටු පරීක්ෂා කරන්න බැරිලා තියෙනවා නම් ඒ වගේ දේවල් නිසා සිදුවන ලකුණු වල වෙනස්කම් මෙතනදී සලකා බලනවා. ඒ නිසා ඔයාලට ඔයාලගේ ප්‍රතිඵලය පිළිබඳ විශ්වාසයක් නැත්නම් ඔයාලට මේකට අයිඩම් කරන්න පුළුවන්. එතකොට ඔයාලා අයිඩම් කරන විෂයේ පමණක් රීකරෙක්ෂන් එකක් සිද්ධ වෙනවා. ඒ අනුව සිදුවන වෙනස්කම් ඔයාලට ඉදිරියේදී දැනුම් දීමක් සිදු වෙනවා. ඉතින් අපි බලමු මුලින්ම කොහොමද මේකට ඇප්ලයි කරන්න කියලා. මේකට අපි ඔයාලට ලින්ක් එක දෙන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ. ලින්ක් එකෙන් ඔයාලට කෙලින්ම වෙබ්සයිට් එකට යන්න පුළුවන්. exam information center කියන වෙබ්සයිට් එකට තමයි යන්න ඕනේ. මෙතන ඔප්ෂන් දෙකක් තියෙනවා, login සහ register කියලා. ඔයා මේකේ කලින් register වෙලා තියෙනවා නම් ඔයාගේ national identity card number එක මෙතන enter කරාට පස්සේ submit කරාම ඔයාට OTP code එකක් එනවා ඔයාගේ phone එකට. ඒක enter කරලා මෙතනින් ඇතුළට යන්න පුළුවන්. එහෙම නැත්නම් ගොඩ දෙනෙක් මෙතන අලුතෙන් එන අයට අපි රෙජිස්ටර් බටන් එක ක්ලික් කරලා රෙජිස්ට්‍රේෂන් එක කරන්න ඕනේ මුලින්ම. අපි බලමු කොහොමද රෙජිස්ට්‍රේෂන් එක කරන්න කියලා. මුලින්ම රෙජිස්ටර් බටන් එක ක්ලික් කරන්න. රෙජිස්ටර් බටන් එක ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විස්තර ටික ඔයා සම්පූර්ණ කරන්න ඕනේ. ඔයාගේ නම, ඒ වගේම national identity card number එක, මේක ඔයා විභාගයට පාවිච්චි කරපු ID number එකම enter කරන්න. ඔයාගේ mobile phone number එක, මේක අනිවාර්යෙන් ඔයාගේ access තියෙන mobile number එකක් දාන්න. මොකද ඔයාට OTP එක සහ submit කරාට පස්සේ එන සියලුම message එන්නේ මේ phone number එකට. ඒ නිසා ඔයාට message කියවන්න පුළුවන් ඔයා ළඟ තියෙන phone number එකක් මේකට enter කරන්න අනිවාර්යෙන්. ඒ වගේම මේ number එක ඉදිරියේදී මාරු කරන්නත් එපා. ඒ වගේම මෙතන email address එකක් ඕනේ. email address එකක් නැත්නම් ඔයා email address එකක් මුලින්ම create කරලා තියාගන්න නම් හොඳයි. මොකද ඔයාට campus apply කරද්දී email address එකක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ ටික සම්පූර්ණ කරලා මෙතන තියෙන කොටුව ටික් කරන්න. කොන්දේසි වලට එකඟයි කියලා. ඊට පස්සේ මේ register now කියන බටන් එක ක්ලික් කරන්න. මෙතන ඔයාලට මොනවාරි ගැටලුවක් ආවොත් මෙන්න මේ දීලා තියෙන email address එකට email එකක් දාලා ඒ ගැටලුවට විසඳුමක් ලබා ගන්න පුළුවන්. අපි බලමු මේ register වුණාට පස්සේ මොකක්ද ඊළඟ පියවර කියලා. ඔයා register වුණාට පස්සේ ඔයා enter කරපු phone එකට මෙන්න මේ වගේ phone number එකට මේ වගේ message එකක් එනවා. OTP කියලා මෙතන අංක 6ක් එනවා. මෙන්න මේ අංක 6 ඔයාගේ login එකට enter කරන්න ඕනේ. මෙන්න මෙතෙන්ද enter කරන්න. one time password එකක් ඔයාට එනවා ඉලක්කම් 6ක. ඒක මෙතෙන්ද enter කරන්න තියෙන්නේ. enter කරලා activate your account කියන බටන් එක ක්ලික් කරන්න. මෙහෙම ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වගේ dashboard එකකට එනවා. මෙතන අපිට අදාළ එක තමයි මේ GCE A level examination 2025 කියන මෙන්න මේ ටයිල් එක. closing date එක 4/22 රෑ 12 වෙනිකම් පුළුවන්. instruction කියන බටන් එක ක්ලික් කළා වාට උපදේශ ටික ලබා ගන්න පුළුවන්. මෙතනදී තාක්ෂණික උපදේශ සහ සාමාන්‍ය උපදේශ ටික ලබා දීලා තියෙනවා. ඒ ටික කියවලා ඉන්න. එතකොට වාට මේකේ වෙන්නේ මොකද්ද කියලා අවබෝධ කරගන්න පුළුවන්. ඒ ටික කියවුවට පස්සේ වාට next කියලා බටන් එකක් එනවා. next බටන් එක ක්ලික් කරන්න. next එක ක්ලික් කරාට පස්සේ මෙන්න මේ dashboard එක තමයි වාට ලැබෙන්නේ. මෙතනදී වාගේ A level විභාගයේ index number එක ඇතුළත් කරන්න ඕනේ. මේ 2025 A level විභාගයේ index number එක තමයි enter කරන්න ඕනේ. ඒක enter කරලා submit button එක click කරන්න. ඔයාගේ විභාග අංකය ඇතුළත් කරාට පස්සේ ඔයාගේ විස්තර ටික මෙතන පෙන්නනවා. නම,
ඉන්ඩෙක්ස් නම්බර එක, සබ්ජෙක්ට් ස්ට්‍රීම් එක, වගේ සෙට් කෝ එක, ඇඩ්‍රස් එක වගේ දේවල් මෙතන පෙන්නනවා. ඒ වගේම ඔය විභාගයට පෙනී සිටපු විෂයන් ටික, ඒකේ මීඩියම් එක, ලබාගත්තු ශ්‍රේණිය කියන ටික මෙතන ඩිස්ප්ලේ වෙනවා. ඉතින් මෙතනදී අපි මෙන්න මේ කොටු ටික පාවිච්චි කරලා තමයි ඇප්ලයි කරන්න ඕනේ. ඔයාට මේ රීකරෙක්ෂන් එක සිද්ධ කරන්න ඕනේ විෂයන් ඉස්සරහා වෙන මේ කොටුව ටික් කරන්න. ඒ විෂයන් විතරයි රීකරෙක්ෂන් වලට යොදාගන්නේ. අනිත් විෂයන් රීකරෙක්ෂන් කරන්නේ නැහැ. ඒ වගේම මෙතන ඔයා සිලෙක්ට් කරන සබ්ජෙක්ට් ගන්න අනුව මෙතන ඔයා ගෙවන්න ඕන මුදල පෙන්නනවා. ඒ වගේම සිලෙක්ට් කරපු සබ්ජෙක්ට් ප්‍රමාණයත් මෙතන පෙන්නනවා. එක විෂයකට රුපියල් 250ක් ගෙවන්න ඕනේ. අපි බලමු විෂයන් කීපයක් තෝරගත්තට පස්සේ මෙතන කොහොමද වෙනස් වෙන්නේ කියලා. මෙතනදී විෂයන් දෙකක් අපි තෝරගෙන තියෙනවා. ඉතින් තව දෙයක් කියන්න ඕනේ. කොමන් ජෙනරල් ටෙස්ට් එකත් ඔයාට රීකරෙක්ෂන් දාන්න පුළුවන්. මෙතනදී අපි විෂයන් දෙකක් තෝරගෙන තියෙනවා. ඒතකොට සිලෙක්ටඩ් සබ්ජෙක්ට් එකයි ඔයා රුපියල් 500ක් ගෙවන්න ඕනේ අපි. ඉතින් මේක හරියනම් අපිට සබ්මිට් රික්වෙස්ට් කරන්න පුළුවන්. සබ්මිට් රික්වෙස්ට් බටන් එක එවුවට පස්සේ ඔයා මෙතෙන් එන්නේ. මෙතනදී ඔයාගේ නම submitted by submitted at කියන්නේ ඔයා මේක සබ්මිට් කරපු දිනය සහ වෙලාව මෙතන පෙන්නනවා. ස්ටේටස් එක කියලා වගේ මුදල් ගෙවීම පිළිබඳ තත්ත්වය මෙතන පෙන්නනවා. මෙතන අපි තාම මුදල් ගෙවුවේ නැහැ. ඒ නිසා පේමන්ට් එක pending කියලා තමයි තියෙන්නේ. due amount කියන්නේ ඔයා ගෙවන්න ඕන මුදල රුපියල් 500 අපි සබ්ජෙක්ට් දෙකයි ඇඩ් කරේ. ඔය ටික තමයි තියෙන්නේ. ඊට අමතරව අපේ බේසික් ඩීටේල් ටික මෙතන තියෙනවා. ඒ වගේම අපි රීකරෙක්ෂන් කරන්න ඕනේ කියලා සිලෙක්ට් කරපු සබ්ජෙක්ට් දෙක ඉස්සරහින් requested කියලා මෙතන වැටිලා තියෙනවා. ඒ සබ්ජෙක්ට් දෙක තමයි අපි රීකරෙක්ෂන් කරන්න කියලා ඉල්ලන්නේ. ඉතින් මෙතන යම් කිසි වෙනසක් සිද්ධ වෙන්න ඕන නම් ඔයාලට reset the application කියන තැනට ගිහිල්ලා ආයෙත් වෙනස්කම් ටික කරන්න පුළුවන්. ඊළඟට කරන්න තියෙන්නේ පේමන්ට් කරන එක. පේමන්ට් කරන්න ක්‍රම දෙකක් තියෙනවා. කාඩ් පේමන්ට් කරන්න පුළුවන්. ඒ වගේම තැපල් කාර්යාලයට ගිහිල්ලා ගෙවන්නත් පුළුවන්. අපි බලමු මේ ක්‍රම දෙකම අපි කියලා දෙනවා. ඔයාට ක්‍රෙඩිට් කාඩ් එකක් එහෙම නැත්නම් ඩෙබිට් කාඩ් එකක් තියෙනවා නම් එදිනෙදම පේමන්ට් චෙක් කරන්න පුළුවන්. අපි මුලින්ම බලමු කොහොමද මේ කාඩ් එකෙන් පේමන්ට් කරන්න කියලා. ඔයා කාඩ් පේමන්ට් එක ක්ලික් කරාට පස්සේ වෙන මේ වගේ පේමන්ට් ගේට්වේ එකක් එනවා. මෙතනදී වාට ඕනෑම බැංකු ක්‍රෙඩිට් කාඩ් එකකින් ඩෙබිට් කාඩ් එකකින් ගෙවන්න පුළුවන්. මුලින්ම ඔයා කාඩ් එකේ නම්බර එක ඇතුළත් කරන්න ඕනේ. කාඩ් එකේ ඉස්සරහා පැත්තේ තියෙන ඉලක්කම් 16ක් තියෙන නම්බර එකක්. ඒක තමයි ක්‍රෙඩිට් කාඩ් නම්බර එක වෙන්නේ. ඒක මෙතන හරියට මෙන්ටර් කරන්න. ඒකට පහලින් තියෙනවා කාඩ් එක එක්ස්පයර් වෙන දිනය සහ අවුරුද්ද. ඒකත් මෙතනින් එන්ටර් කරන්න පුළුවන් මාසය සහ අවුරුද්ද. ඒකත් කාඩ් එකේ තියෙනවා. ඒ වගේම කාඩ් හෝල්ඩර් නේම්. කාඩ් එක අයිති කෙනාගේ නම කාඩ් එකේ යටින් තියෙනවා ඉස්සරහා පැත්තේ. ඒ නම මෙතන එන්ටර් කරන්න ඕනේ. මේක ඔයාගේම කාඩ් එකක් වෙන්න ඕනේ නැහැ පේමන්ට් එක කරන්න. ඒ වගේම සිකියුරිටි කෝඩ් එක. මේ සිකියුරිටි කෝඩ් එක තියෙන්නේ කාඩ් එකේ පිටිපස්සේ පැත්තේ ඉලක්කම් 3කින් යුක්ත අංකයක් තියෙනවා. එන්නේ ඉලක්කම් 3 මෙතන ඇතුළත් කරන්න ඕනේ. ඒ ටික ඇතුළත් කරාට පස්සේ වාට pay now කියන බටන් එක ක්ලික් කරන්න පුළුවන්. pay now බටන් එක ක්ලික් කරාට පස්සේ අපේ payment status කියන එක payment successful කියලා පෙන්වන්න ඕනේ. එහෙම වුණොත් ඔයාගේ payment එක සාර්ථකව සිද්ධ කරලා තියෙනවා. මෙතන payment pending කියන එක payment successful කියන එක කියලා කොළ පාටින් වැටෙන්න ඕනේ. එතකොට payment එක වෙලා. අපි බලමු ඊළඟට තැපල් කාර්යාලයෙන් ගෙවන්නේ කොහොමද කියලා. ඔයාලට ක්‍රෙඩිට් කාඩ් එකක් හෝ ඩෙබිට් කාඩ් එකක් නැත්නම් ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැහැ. තැපල් කාන්තෝරුවට ගිහිල්ලා මේක ගෙවන්න පුළුවන්. අපි බලමු කොහොමද තැපල් කාර්යාලයෙන් ගෙවන්නේ කියලා. මුලින්ම මෙන්න මේ කොටස ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ රෙෆරන්ස් නම්බර් එකක් ලැබෙනවා. මෙන්න මේ වගේ රෙෆරන්ස් නම්බර් එකක් ලැබෙනවා. මේ නම්බර එක ඔයා ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා තියාගන්න. මේක ගත්තට පස්සේ ඔයා තැපල් කාර්යාලයට යන්න ඕනේ මුලින්ම. ඊට පස්සේ ඔයාගේ ෆෝන් එකට විස්තර ටිකක් එනවා. මේ රෙෆරන්ස් නම්බර් එක ඇතුළත සහ තව විස්තර ඇතුළත්ව ෆෝන් එකට මැසේජ් එකක් එනවා. මේ මැසේජ් එකේ තියෙන විස්තර ටික අරන් යන්න ඕනේ පෝස්ට් ඔෆිස් එකට යද්දි.
ඔයා පේමන්ට් එක කරද්දී විස්තර ටික ඇතුළත් කරලා පේමන්ට් එක කරන්න. පේමන්ට් එක කරාට පස්සේ වාට ආයෙත් මැසේජ් එකක් එනවා ෆෝන් එකට පේමන්ට් එක කරා කියලා. එතකොට වාට ලින්ක් එකක් ලැබෙනවා. එහෙම නැත්නම් ඒ ලින්ක් එකෙන් වාට මේ account එකට ආයෙ log වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි මුලින් ඉඳන් කියපු විදිහට ආයෙ login වලට ගිහිල්ලා මේ account එකට ආයෙ log වෙන්න පුළුවන්. එහෙම log වුණාට පස්සේ ඔයාගේ විස්තර ටික බලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම payment status එක payment successful කියලා වැටලා තියෙනවා කියලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ වාට application එක download කරගන්න පුළුවන්. අපි ඊළඟට කියන්නම් කොහොමද ඒක download කරගන්නේ කියලා. මේ තියෙන after payment එකෙන් පස්සේ post office එකට payment එක කරාට පස්සේ වාට ආයෙ account එකට log වෙලා check කරන්න ඕනේ මේක payment එක හරියට වුණාද කියලා. ඒකට අපි මුලින් කියපු විදිහට login වලින් log වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ phone එකට SMS එකක් එනවා. ඒකේ ලැබෙන link එකෙනුත් account එකට ආයෙ log වෙන්න පුළුවන්. ඔය ක්‍රම දෙකෙන් එකකට log වුණාට පස්සේ වාට status එක යටතේ postal payment successful කියලා මෙතන වැටලා තියෙනවා. එතකොට ඔයාගේ payment එක success වෙලා තියෙනවා. ඒ වගේම ඔයාගේ අනිත් විස්තර ටිකත් මෙතන පෙන්නනවා. ඒ ටිකත් check කරගන්න. අපි බලමු ඔයා card එකෙන් හරි post office එකෙන් හරි මොන විදිහකට හරි payment කරාට පස්සේ මෙතන payment successful කියලා වැටෙනවා නම් ඔයාට මෙතන application එක download කරගන්න පුළුවන්. download the application කියන තැනට ගියාට පස්සේ ඔයාට ඔයාගේ application එක download කරගන්න පුළුවන් PDF document එකක් විදිහට. එතන මේ වගේ document එකක් ඔයාට ලැබෙනවා. මේක ඔයා save කරලා තියාගන්න. මොකද මේක තමයි ඔයා apply කරා කියන ඔයාට දෙන සාක්ෂිය. ඒ නිසා මේක පරිස්සම් කරලා ළඟ තියාගන්න. print out එකක් කරන් තියාගත්තත් කමක් නැහැ. ඉතින් ඔය විදිහට තමයි apply කරන්න තියෙන්නේ. මේ සම්බන්ධයෙන් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මෙන්න මේ දීලා තියෙන දුරකථන අංක වලට හරි email address වලට හරි ඔයාගේ ගැටලුව යොමු කරන්න පුළුවන්. ඔයාට අවශ්‍ය විසඳුම් මෙතනින් ලැබලා දෙයි. ඉතින් මම හිතනවා recorrection process එක ඔයාලට පැහැදිලි ඇති කියලා. තව මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න අපි ඔයාගේ ගැටලුව වලට අවශ්‍ය විසඳුම් ලබා දෙනවා. ඒ වගේම campus application එක දාන process එක ගැන අපි ඉදිරියේදී වීඩියෝ කරනවා. ඒ නිසා අපිත් එක්ක දිගටම රැඳී සිටින්න. මේ වගේම වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු.